ඉතින් හැමෝම ඇහුවා මේ දුර්ලභ බැංකොක් නෙළුම් හිටවන හැටි. ඒ බලන්න අපේ නම් ඔක්කොම පැලවෙනවා. ගොඩක් අය කිව්වා ඒගොල්ලෝ නෙළුම් ගැට පැල කරාට පැලවෙන්නේ නැහැ කියලා. මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඕගොල්ලන්ට කණු කැපෙන්න හැටි වීඩියෝක් කරා මතකද? මේ දැන් බලන්න කණු කැපිලා 180ක් විතර පැලවෙලා. බලන්න දැන් ගොඩක් ඇදිලා. දැන් මේක අපි හිටවන්න ඕන. මං දැන් කියලා දෙන්න. පාඩම මතක තියාගන්න පින්තූරේ අලවලා තියෙන්නේ. වර්ගය අමතක වෙනවට මාක් කරගන්න. වතුර දාගන්නකොට මඩ ගතියයි. ඒක ගැටලුවක් නෑ. මේ උඩින් එන පැල දෙක. මෙන්න බලන්න බොජ ගාලා පෙනේනවා. පිනා මේවා ග්‍රීන් හවුස් එකක් ඇතුළේ තමයි වගා කරන්නේ. ඇටේ විතරක් යට කරන්න. හඳ යට කරන්න එපා. මෙතන පැල 50ක් විතර තියෙනවා. මම පැල 50ම හිටවන්න යන්නේ. එළුම් වල අලේ හැදෙන්නේ මඩේ. අතුරෙන් උඩට තමයි කොළේ එන්නේ. හැදෙනකොට මේ භාජන වල ඊට මදි වෙනවා. මෙන්න මේ වගේ බේසමක්වත් ඕන. හරි අපි ඒක ඉස්සරහට කරමු. ඉතින් එළුම් වල පොරදාන වීඩියෝ එකක් නම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අය ඇහුවා මේ ඇට ගන්න පුළුවන්ද කියලා. මං තායිලන්ඩ් වලින් ගෙනාවු ඔක්කොම හිටවලා තියෙන්නේ. ඉස්සරහටම ඇට ටිකක් දෙන්න. ඇට නෙමෙයි පැලම දෙන්නම්කෝ. අපේ වෙබ්සයිට් එකට යන්න. ඕගොල්ලන්ට බයි ගන්න වෝටර් ප්ලාන්ට් වල ගොඩාක් තියෙනවා. සෑන්ඩ් වෝටර්ෆෝලුත් තියෙනවා.